ශ්‍රී ලංකා හිස්ටෝරි කල්චර් ඇන්ඩ් නේචර් YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගනු ලබනවා. මේ වීඩියෝවෙන් ඔබට ගෙන එන්නේ උඩවලව ඇත්වතුරු සෙමන පිළිබඳවයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 1995 දී උඩවලව ජාතික වනෝද්‍යානය තුල මෙම ඇත්වතුරු සෙමන පිහිටවලා තියෙනවා. මේ පටන් ගැනීම සඳහා ප්‍රධානම හේතු වී තියෙන්නේ මිනිසුන්ගෙන් අලීන්ට හා ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථාන වලට සිදුවන බලපෑම වැඩිවීම නිසායි. මිනිස්සු අලු ඇතුන්ගේ ස්වාභාවික ස්ථාන අත්පත් කර ගැනීම නිසා අලි ඇතුන් හා මිනිසුන් අතර ගැටුම් හටගෙන තියෙනවා. මෙන්න මේ නිසා සතියකට අලි ඇතුන් 3 දෙනෙක්වත් මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා මරණයට හෝ බරපතල තුවාල වෙන බවයි වනජීවි දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ. ඒ වගේම ලංකාවේ සිටින අලි විශේෂය එලිෆස් මැක්සිමස් යන වඳ වීගෙන යන අලි විශේෂයක්. එම නිසා මොවුන් විශේෂ අවධානයෙන් රැක බලා ගැනීම හා මිනිස් ක්‍රියාකාරකම් නිසා තුවාල වුණු හා අනාථ වුණු අලි පැටවුන් රැක බලා ගැනීම සඳහා තමයි මේ උඩවලව ඇත්වතුරු සෙවන ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් මේ අනාථ වෙච්ච අලි පැටවුන් හා අලින් සඳහා ආහාර හා කිරි දෙන වේලාවට අමුත්තන්ට පැමිණ නැරඹීම සඳහා නැරඹුම් මැදිරි මේ ස්ථානයේ ඉදිකොට තිබෙනවා. උදේ 9ත්, දවල් 12ත්, සවස 3ත් හා සවස 6ත් වශයෙන් අලි පැටවුන්ට කිරි දෙන වේලාවන් වෙන්කොට තියෙනවා. එහෙනම් අපි එම අලි පැටවුන්ට කිරි ලබා දෙන ඒ සුන්දර දර්ශනය නරඹායිමු.
ඔබේ නරඹා සිටියේ අලියතුන්ට කිරි ලබා දෙන අවස්ථාව. ඇත්තතුර සෙවන මගින් 2019 වන විට අනාථ වෙච්ච අලින් 119ක් ආයෙත් කැලයට මුදා හැරලා තියෙනවා. මේ අලින් කැලයට මුදා හැරලා එම අලින් පිළිබඳව විශේෂයෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සොයා බලනවා. මෙම හොයලා බලද්දී එම කැලයට මුදා හැරපු අලින් 119 දෙනාගෙන් 16 දෙනෙක් දැනට පැටවුන්ගේ සුරතල් බලන අම්මලා වෙලා කියලා සොයාගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ සේවාවක් තමයි මේ ඇත් වතුර සෙවණෙන් සිදුවන්නේ. ඉතින් උඩවල ඇත් වතුර සෙවණ පිළිබඳව ගෙනා මෙම වීඩියෝ මගින් ඔබට ඒ පිළිබඳව දැනුම හා තොරතුරු ලබා ගැනීමට හැකි වූවා කියා ඔබ හිතනවා නම් මෙම ශ්‍රී ලංකා හිස්ටරි කල්චර් ඇන්ඩ් නේචර් channel එක subscribe කරන මෙන් ඔබලාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. දැනුම හා තොරතුරු ලබා ගත හැකි වීඩියෝවක් සමගින් නැවත හමු වෙමු. මෙම වීඩියෝ නැරඹූ ඔබ සැමට ස්තුතියි.